මේ අද කොහෙද අපි මේ යන්නේ? ඉතින් මුලින්ම welcome back to our YouTube channel. ගොඩ කාලෙකින් අපි මේ වීඩියෝයක් කරන්නේ. මේ තියෙන දවස් දෙකක වීඩියෝස්. මොකද අපිට වෙලාවක් තිබ්බේ නැහැ වීඩියෝස් කරන්න. මොකද අපේ පොඩි නංගිගේ O levels තිබ්බා. අපේ අනිත් නංගිගේ කැම්පස් වල පොඩි එක්සෑම්ස් වගේක් තිබ්බා. මමත් පොඩි වැඩක් පටන් ගත්තා. මෙන්න මේව තමයි අපේ ලොකු ලකී චාම් එකේ විකුණන්නේ. මේවා විකුණනවා. ඕගලන්ට ඕන දේවල් ඕඩර් කරන්න අපි ෆෝන් ඒ කියන්නේ ඕගලන්ට ඕඩර් කරන්න ඕන දේවල් අපි වෙන වෙනම දානවා. ඒ වගේම ෆෝන් නම්බර් එකත් අපි යටින් දානවා. ඒකට තමයි ඔයගොල්ලෝ දාන්නේ. අනේ කියුට්ද. මම කියන්නේ අපේ ගෙදර ඔය තුන් දෙනාගෙන් ලොකු එක්කෙනාට. ඉතින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා පොන්ඩියට. ඉතින් ඒකේ මම විකුණනවා පොඩි පොඩි අයිටම්ස් වගේක්. ඔයාලටත් පුළුවන් ලකී චාම් by අනු ඔස්සේ ඒ දේවල් ගන්න. ඉතින් බලන්න මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලටත් කැමති පොඩි පොඩි ලස්සන දේවල් මගේ ගාව තියෙනවා. ඉතින් ලකී චාම් by අනු පැත්තේ ඔයගොල්ලෝ එන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. දැන් ලොකෝ කියන මුදල් ආධාර දෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ගන්න මුලින් බිස්නස් එක ගන්න පටන් ගන්න. මේ අපි නෙවෙයි මේක දෙන්න ඕන. අපි තව මුදල් ආධාරයක් දීපන්කෝ මේක මේ මොකද්ද මේ ගන්න කස්ටමර් කෙනෙක් අල්ල ගන්නවා අපිට ඕක වැඩන්නේ. ඇයි ඔයා අපිට අරන් දෙන්න. සල්ලි දීලා. ඒක මුලින්ම කතාවක්. සල්ලි දීලා අපිට අරන් දෙන්න. යම් පුතේ නෑ යම්. ෆොටෝස් ගහනවා. මේ අත් නෑ මේ ලිප්ස්ටික් ගාලා. අපේ අත්තමා තියෙන්නේ ඔය. ගණන් ගන්න එපා. අපේ අත් කැතයි තමා අපේ අත් තමා තියෙන්නේ ඔය කන කට්ට කොණ්ඩේ අවුල්ලා වයි මෙහෙම හෑන්ඩ් ක්‍රීම් ෂූට් හරි ලකී චාම් හරි බං කොබං හරි පැත හරි බං මටම වැඩ වගේ ළමයි අපි දැන් ඉවර කරන්න බලන්න පාම කොණ්ඩේ ගැලවෙනවා. අපි දැන් ඉවර කරලා දැන් තමයි ඉවරුනේ ෆොටෝස් කරලා සෙරම් කළා. අපි ළමයි දැන් තමයි අපි ඉවරුනේ ෆොටෝස් කරලා සෙරම් කළා. අපි එකින් එක ඕගලන්ට දාලා තියෙනවා දැම්මා. ඒව බලන්න කැටලොග් එකේ ඇති. ඕගොල්ලෝ අපේ මේ ලින්ක් එක දාන්නම්. ඒකත් ෆලෝ කරන්න. මේ කොහොම හරි මේ ඕක සිලෙක්ට් කරන්න ඊට පස්සේ කොහොම හරි අදට අපි යනවා say goodbye bye අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු ටික දවසක් හැබැයි bye පරිස්සමෙන් සතුටින් ඉන්න like කරන්න share කරන්න subscribe අනලි කට දෙකක් අපේ ලොකුගේ first order එක දෙන්න give කො දෙකක් නේ අලුත් ඒවෙන් දෙකක් දෙන්න ලොකු. ඔව්. සම්පල් එපා. තාත්තගෙන් සල්ලි ඉල්ල ගත්තා. සල්ලි. මනි. ෆස්ට් ඕඩර් එක දියුණු වෙන්න ඕනේ. ඉතින් අපේ නංගිගේ එක්සෑම් එකත් මේ ළඟම තිබ්බ නිසා අපි ළඟම තිබ්බ නිසා කියන්නේ එක්සෑම් එක ඉවර වෙලා ක්ලාස්කේ තිබ්බේ යන්නේ ෆයිනාන්ස් තිබ්බේ. ඉතින් ඒක ළඟම තිබ්බ නිසා අපි ගෙදර අයටත් එක්ක අපි ආවා. ඔයගොල්ලෝ පාගන්න හොඳ නැද්ද දන්නේ. මේ සෙලප්පු ගලවලා පාගන්න. ඒකට හොඳයි මොලේ බෑදෙනවා. අපි ආවා ඉතින් එළියට. පුංචි දෙයක් කියන්න ඕනේ මේ නිදහස් චතුරාශ්‍රය ගැන. මේකේ ඇතුලේ අපිට ඒ කියන්නේ ලංකාවේ අයට ෆොටෝස් ගහන්න බෑ. ඒත් ෆොරිනර්ස්ට නම් පුළුවන් කියලා අපි අද දැක්කා. අනේ මන්ද මේ ලංකාවේ තියෙන නීති ගැන නම් මං කිසි බයින් නෑ. එහෙම තමයි නීතියක් තිබ්බා ඒක ඇතුලේ. Baba gina mahame
සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් දවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් දවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් දවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් උණුසුමකින් දවත මනරම් තනිකමත් බොම සීතයි වාවාගෙන මහමෙරක තරම් තමයි කාලෙකට පස්සේ අපේ ගෙදර අය පොඩ්ඩක් එළියට ආව. ඒ කියන්නේ අහම්බෙන් එහෙම හිතලා ගියපුතු ගමනක් නෙමෙයි. ඉතින් විටෝ එක ළඟ ආකේඩ් එකේ පොඩි රවුමකුත් ගහලා හවස් වුණ නිසා අපි එතන පොඩි රවුමක් දාලා ගෙදර ගියා. ඉතින් අපි ඉක්මනටම ආයෙත් හම්බ වෙමු. ඉක්මනටම ආයෙ වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ආයෙත් හම්බ වෙනකන් ඕගොල්ලෝ පරිස්සමින් සතුටින් ඉන්න.